නිදි නැද්ද? තව පිටු දෙකයි. චුට්ටක් ඉන්නකෝ. අපි දැන් කියවන අපේ ජීවිත කතාවේ පොත. මට හරි බයයි. බයයි? ඒ මොකද? බබාලා හම්බුණාට පස්සේ ඔයා මට ආදරේ නැති වෙයි කියලා. බාගෙට නෙවෙයි හොඳටම පිස්සු. දැන් මේ දෙන්න හොඳට නිදි ඇතිනේ. මේ ඇත්තටම අපි මොනවාද මේ දෙන්නට දාන නම්? අපි ලයිස්තුවක් ලියමුනේ. මගේ පුතාට දානවා මං තීරණය කරලා ඉවරයි. එතකොට වෙලාවට දෙන අකුරින් නෙමෙයිද නම දාන්නේ? අපේ අම්මා මට නම් දැන් මේ වෙලාව බැලලා මේ මං හොඳට ඉන්න රජෙක් වගේ. දැන් මොකක්ද ඇත්තටම දාන නම? මගේ පුතාට මම දාන්නේ අමෝත් කියලා. මගේ දුවට මම දාන්නේ මෙත්තා. ලස්සනයිනේ. ලස්සනයි. ඩාන්සින් වලුණු පොඩි බ්‍රේක් එකක් ගන්න බලන්න. මේ අහන්නකො පැටියෝ. ඩාන්සින් කියන්නේ එක්සර්සයිස් එකක්. ඉස්සර කාලේ බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලාට පිටි කොටන්න දෙනවා. එතකොට ඇඳවල් යට නැවි නැවි අස් කරන්න දෙනවා. ගෙවල් අතුපතු ගන්න දෙනවා. ඒ සේරම කරන්නේ බබාලා හම්බ වෙන එක ලේසි කරන්න. ඩාන්සින් වලින් උත් කරන්නේ ඒකම තමයි. අනේ මන්ද. මේ අහන්නකෝ. මම දෙයක් කරන්නේ හොඳට දැනගෙන. හරි අපි ඔන්නම් ඩොක්ටර්ගෙන් අහමුකෝ. ආදරයෙන් නොකියවූ පරිච්ඡේදය. නීරා දිවයින පුරා සිනමාහල්වලදී